අපි අද හදන්නේ මේ කුරුඳු වල තැලුම් බලන ආකාරය කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ කුරුඳු වල දැන් මේ තියෙන කුරුඳු ගස් මේ කුරුඳු වත්තක් සම්පූර්ණයෙන්ම මේ කුරුඳු වත්තේ දැන් මේ තියෙන හැම කුරුඳු ගහක්ම අපිට කපලා තලන්න හැකියාවක් නැහැ. කියන්නේ තැලෙනවා නම් පුළුවන්. ඉතින් පොඩි ගස් එහෙම මේව කරන්නේ පඳුරක ගස් යම් ප්‍රමාණයක් ඉතුරු කරනවා. එතකොට දැන් මේ ගස්වල දැන් මම කියන්න හදන්නේ කොහොමද තැලෙන ගහක් අඳුනගන්නේ, කොහොමද තැලෙන්නේ නැති ගහ අඳුනගන්නේ කියන එක සම්බන්ධව. සාමාන්‍යයෙන් දැන් මේ කුරුඳු ගහක් ගත්තාම මේ තියෙන පොඩි ගහක් මේ තියෙන මේ ලොක් ගහ දැන් මම මේ ගහ තමයි කපන්න හිතන්නේ. මේ කැත්තක් මේක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ කැතින් කුරුඳු කපන්න. මේ පඳුරු බඳිනවා කියලා දෙයක් කියනවා. මම ඒවත් ඉස්සරහට කියන්න. මේ තියෙන හැම බැඳලා තියෙන්නේ අපි කලින් කපපු වෙලාවේ. ඊට පස්සේ ඒ ගහ සම්පූර්ණයෙන්ම හොඳට හැදෙන්න මේ අනිත් ගහට ආධාර වෙන්න මේ විදිහට පඳුරු බඳිනවා. දැන් අපි මුලින්ම අපිට පුළුවන් මේ ගහ ගත්තාම ගහේ ගැටයක් ටිකක් සවුත්තු තැනක් බලලා අපිට පොඩි කැපීමක් සිද්ධ කරලා මෙහෙම කපලා මෙහෙම කරාම මේව කරාම පොත්ත හොඳට ගැලවෙනවා නම් හරිද? ඒක ගැලවෙන පහළට ඇදිලා ගැලවෙනවා නම් අන්න ඒ ගහ හොඳට තැලෙන ගහක් කියලා අපිට කියන්න පුළුවන්. මේ උඩින්මුත් බලනවා කට්ටිය, ඊට පස්සේ මේ යටිනුත් මේ පහළිනුත් බලනවා. එක විදියට කට්ටිය බලනවා. දැන් මේ පහළනුත් බලන්න පුළුවන්. දැන් මම මේ පහළම හරියකින් බලන්න ගත්තොත් හරිද? දැන් මෙහෙම ගහලා දැන් මම ගැහුවනේ. දැන් මෙන්න මෙහෙම කරද්දී හොඳට පොත්ත ගැලවෙන්න ඕන. හරිද? දැන් මේකේ සාමාන්‍ය දැන් අර පොත්ත ගැලවුණා ඔයගොල්ලන්ට පේන්නේ නැති. සාමාන්‍යයෙන් ටිකක් අර පහළට ඇදිලාම නෙවෙයි. වීඩියෝ වල පේනවත් දැන් පහළට ඇදිලාම නෙවෙයි යම් තාක් දුරකට දැන් හොඳට ගැලවුණා. හරිද? දැන් මේකත් තැලෙන ගහක්. මම තව උඩින් පෙන්නන්න මේ උඩ හරියකින්. දැන් මේ හරියෙන් බැලුවොත් මෙන්න මේ හරිය පෙන්නන්න. මෙහෙම ගහලා දැන් මෙහෙම කරාම මෙන්න මෙහෙම මේ ඇදින්නේ. අන්න එහෙම ඇදින්න ඕන. ඒක තමයි තැලෙනවා කියන්නේ. අන්න ඒ වගේ ගස් අපිට කපන්න පුළුවන්. මම තැලෙන්නේ නැති ගහක් පෙන්නන්නම් කොහොමද? දැන් ඒක හොඳටම පේනවා ඒක තැලෙන විදිහ. දැන් තැලෙන්නේ නැති ගහ මෙතෙන් කලින් තැලුම් බලපු තැන. හරිද? එතකොට අපි ඒ හරියම ගහලා බලමු මේ ගහ තැලෙනවද කියලා. මම දැන් මේක තැලෙන්නේ නැහැ. අපි බලමු දැන් මේ ගහ තැලෙනවද කියලා. ඒක අන්න තැලෙන්නේ. පේනවද මෙන්න මේ නිකන් ඔයගොල්ලන්ට මෙන්න මේ පොත්තට ඇතුලෙන් මේ ගහ මෙන්න මේක ගැලවෙන්න ඕන. මේක ගැලවිලා නැහැ හොඳට. දැන් අර ගහේන හොඳට ගැලවලා මේ ගැලවෙන්නේ නැහැ. හරිද? මේක හොඳට ගැලවෙන්න ඕන. මේක ගැලවෙන්නේ නැහැ. මේ කඳේ අර මේ හිටිලා තියෙන මේ ලීයට මේක බදලා තියෙන්නේ. හරිද? මේ පොත්ත බදලා තියෙන්නේ. එහෙම බදන්න බෑ. හරිද? අර කලින් වීඩියෝ එක වගේ ගැලවෙන්න ඕන. ඕක තමයි තැලෙන සහ තැලෙන්නේ නැති ගස්. එතකොට මේ වගේ නම් මේව වැවිලා මේ කුරුඳු වල මම අද හිතන් හිටියේ මේ තැලෙන එක තැලුම් බලන විදිය ගැන කියලා දෙන්න. මේ මම ඉස්සරහට අනිත් වීඩියෝ එකක් දාන්න හිතන් ඉන්නවා. කොහොමද මේ කුරුඳු තලන්නේ, කොහොමද කුරුඳු හන්දි කරන්නේ. දැන් ගාන වීඩියෝ එකක් මම එව්වා. ඒකට අපි බලමු මේ අනිත් ඒවා කොහොමද මේ කරන්න කියලා.